සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මෙන්න මේ වීඩියෝ ගන්න වෙබ්සයිට් එක තමයි USDT හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එක. මම පළලා description එකේ සහ පළවෙනි comment section එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එක click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට registration form එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලෝගේ email address එක password ටික set කරලා sign up එක දෙන්න ඉතින් මම already sign up කරලා ඉන්න නිසා දැන් log වෙන්න. හරි log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝගේ platform එකේ interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන මම මුලින්ම මේ කියන ටැබ් එක බලා ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මං ගාව දැන්ට 4.1ක් තියෙනවා. වෙබ්සයිට් එක අපි ගානක් හොයා ගන්න ඕනේ, පොඩි ගානක් හරි දා ගන්න ඕනේ. ඉතින් මම ඔල්රෙඩි 4.1ක් වගේ දාලා තියෙන්නේ. මම ඉස්සරහදී මේකෙන් කොහොමද ගානක් හොයා ගන්න ඕනේ කියන එක කියන්න. ඊට කලින් කොහොමද දා ගන්න ඕනේ කියන එක කියන්න. මෙන්න මේ පළවෙනි ටැබ් එක ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේ මෙතෙක් කීපයක් හරව ගන්න දාවන්න පුළුවන්. ඔයාලට කැමතියක් දෙන්න. ඉතින් මන්න TRC20 එක මේක දෙනවා. ඉතින් මේක අරත් දාන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ දානවන මිනිමම් තියෙන 4.1 ඉඳලා දාන්න පුළුවන්. දානවන මේගොල්ලන්ගේ ඇඩ්‍රස් එක තියෙන ඇඩ්‍රස් එකට දාන්න තියෙන්නේ. මම ඇඩ්‍රස් එක මෙතනින් කොපි කරගන්නවා. කොපි කරපු ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මගේ වලට් එකට ගිහලා මෙතනින් මම මෙතන පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි TRC20 එක දෙන්න ඕනේ. ඊට පස්සේ next එක දීලා ඔයගොල්ලෝ දන්නවා ඇති දාන්න ඕන ගාන එන්ටර් කරලා ඔයාලට send එක click කරගන්න තියෙන successfully send වුණාට පස්සේ ඉතින් මෙතන back වෙන්න. back කරලා මෙතනින් completed කියන tab එක click කරගන්න within 3 minutes ඔයගොල්ලෝ දාපු ගාන add වෙයි. හරි මම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට පස්සේ පල්ලාදී බලා ගන්න පුළුවන් level කියන tab එක තියෙන එක මම click කරගන්නවා. ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේගොල්ලෝ levels කීපයක්ම details ටික දාලා තියෙනවා. මම පොඩ්ඩක් වැඩි විස්තර කරනවා. පළවෙනි එක අපිට බලා ගන්න පුළුවන් level 1 එක. ඉතින් මේකට ඔයගොල්ලන්ට තියෙන්නේ 4.1ක් වගේ දැම්මම දවස් ගානේ 1.51 ගානේ අරගන්න පුළුවන්. මම නම් කරන්ට් වෙන්න මෙන්න මේ level 1 එකේ. දෙවෙනි එක අපිට බලා ගන්න පුළුවන් level 2 එක. ඉතින් මේකට ඔයගොල්ලන්ට 8.1ක් වගේ දැම්මම දවස් ගානේ 3.11 ගානේ අරගන්න පුළුවන්. ස්ක්‍රෝල් ඩවුන් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ levels 12 වනකන් තියෙනවා. මම නම් වලසස් කරන level 1 2 එක විතරයි. හරි මේකට ඕන ගානක් දාලා අප්ඩේට් කරාට පස්සේ කොහොමද දවස් ගාන අරගන්න ඕන කියන එකත් කියන්න. හරිම සරලයි. මෙන්න මේ පළහා බලා ගන්න පුළුවන් second tab එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ in process එකට පොඩි task එකක් දීලා තියෙනවා. ඒකත් හරිම සරලව complete කරනවා නම් complete කියන tab එක විතර අපිට click කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට loading වෙයි. ඉතින් loading වෙලා ඉවර වෙච්ච ගමන් බලා ගන්න පුළුවන් මෙන්න විදිහට complete කියලා ආවා. successfully අපි complete කරගත්තේ. ඊළඟ දවසේ task එක මෙන්න මේ countdown එක ඉවර වෙච්ච ගමන් මේ ආපහු කරන්න තියෙන්නේ. හරි මම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට බලා ගන්න පුළුවන් 1.51ක් මෙන්න මේ විදිහට මෙතනින් add වෙලා තියෙනවා. ඉතින් මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න. ඊට කලින් බලා ගන්න පුළුවන් team කියන tab එකක් තියෙනවා. ඒක click කරගමු. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ link එකක් තියෙනවා. ඒ link එක copy කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. ඔයගොල්ලන්ගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3ට වගේ benefit එකක් දෙනවා. ඉතින් හරිය මම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට පස්සේ මෙන්න මේ tab එකක් තියෙන මෙන්න මේක click කරගන්න. click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට discussion group කියන මෙන්න මේ tab එක click කරගමු. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ Telegram group එකක් තියෙනවා. මේකට පුළුවන් නම් join වෙන්න මේ website එක සඳහා ඔයාලට වැඩි විස්තර details දැනගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් 1000ට වැඩි පිරිසක් දැන් join වෙලා ඉන්නවා. හරි මම මෙතනින් back වෙන්න. ඉතින් මම වීඩියෝ අන්තිමේදී ඔයාලට ආරම්භ පෙන්නන්න කිව්වා ගාන. ඉතින් ගන්නවා නම් මෙන්න මේ දෙවෙනි tab එක ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ methods කීපයක් හරහා අපිට අරගන්න පුළුවන්. ඉතින් මම නම් BP20 estate එකම තියාගන්නවා. ඊට පස්සේ අපිට මේ ටික අපිට fill කරගන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මෙතන 1.51 කියලා දෙමු. ඊට පස්සේ BP20 address එක දෙමු. ඊට පස්සේ අපි register කරනකොට දැන් අපේ password එක මෙතනින් දෙමු. ඊට පස්සේ confirm එක click කරගත්තා. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට success කියලා ආවා. ඉතින් back වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.51ක් මෙතන අයින් වෙලා තියෙනවා. මං ගිහිල්ලා පෙන්නන්න ආවද කියලා. ඉතින් බලා ගන්න පුළුවන් විනාඩියක් වත් කියන ඉන්ස්ටන්ට් මාවා. ඉතින් ඩේට් එක ටයිම් එක බලා ගන්න පුළුවන් 1.51ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ගන්න හොයාගන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලවට ස්තුතියි.